ඒකෙන් අඩු කරන්න බලන්න අඩු කරලා එලි තවටියක් අඩු කරලා බලන්න. ඉතින් අඩු කරන්න. ඊට ලැබෙයි. හරි බලන්න වැඩි කරන්න දැන් ආයෙත් එකේ. උඩරින් නේ. හරි අඩු කරන්න. හරි මේක ටයිමර් සර්කිට් එකක්. ටයිමර් එක මේක භාවිත කරලා තියෙන 555 කියන IC එක. ඒ IC එකේ අවුට් වෙන සිග්නල් එක අපි මේ රිලේ ඔන් කරනවා. අපිට මේ කන්ට්‍රෝල් එකෙන් පුළුවන් ඒ ටයිමර් එකේ යන පල්ස් එක ස්පීඩ් එක අඩු වැඩි කරන්න පුළුවන්. ඒ පල්ස් එකෙන්දී මේ බල්බ් එකක් පත්තු වෙන්න අපි හදලා තියෙන LED බල්බ් එකක් පත්තු වෙන්න. ඒකේ 230 සප්ලයි එකක් බල්බ් එකක් ඔන් කරන්න තමයි මේ රිලේ එක දාලා තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ඉතින් ඔය අපිට පුළුවනි බල්බ් වැල් ඔටෝමැටික් වෙන සර්කිට් වලට ගන්න. ඒ වගේ විවිධ ඔටෝමැටික් වෙන අවශ්‍ය කරන බල්බ් වැල් වලට සම්බන්ධ කරන්න පුළුවන්. මේකේ තව ලයින් එකක් දාන්න පුළුවන් අර රිලේ එකේ අනිත් ලයින් එකෙන්. මේ බල්බ් එක පත්තු වෙද්දී අනිත් එක ඕෆ් වෙන්නත් හදන්න පුළුවන්. මේ සරල පරිපථය බොහොම අඩු වියදමක් යන්නේ. රුපියල් 200ක් විතර වගේදී මේ පරිපථය නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේක හදලා අලුයි කරගන්න තෙමත් පුළුවන්. ඉතින් බොහොම ආදායම් මාර්ගයක් ලබන්න පුළුවන්. right.